වෙල් ඉංග්‍රීසි කතා කරන අයට ඕනම වාක්‍ය රටාවක් තමයි අද දවසේ අරගෙන ආවේ. ඔයාලට තේරෙනවා. ඉතින් මේ පළවෙනි වාක්‍යය තියෙනවා how could I come? How could I come? How could I come කියන එකේ තේරුම මොකද්ද? මම කොහොමද එන්නේ? මම මේ වෙලාවේ සෑහෙන වැඩ. ඉතින් මම කොහොමද එන්නේ? ඔන්න කියන්න පුළුවන්. මම කොහොමද එන්නේ? How could I come? මම කොහොමද එන්නේ? දැන් මේකේ කියනවා how could I cook? මම කොහොමද උයන්නේ? 20ක් 25ක් විතර එනවා. ඉතින් මම කොහොමද උයන්නේ? ඔච්චර ගානකට. how could I cook? දැන් ආයෙ අහන්න පුළුවන් මම කොහොමද ආයෙත් උයන්නේ? මේ දැන් උයලා ඉවරුණා විතරයි. අන්න අහන්න පුළුවන්. how could I cook again? මෙතෙන්ට එතකොට එකතු කරන්න තියෙන වචනයක්. again කියන වචනේ තමයි එකතු කරන්න තියෙන්නේ අලුතෙන්. right? how could I cook again? මම කොහොමද නැවත උයන්නේ? නැත්නම් මම කොහොමද ආයෙ උයන්නේ? මේකේ කියනවා how could I know? How could I know? මම කොහොමද ඒක දන්නේ? මම කොහොමද ඒක දන්නේ? මම හිටියවත් නෑ එතන. අපිට කියන්න පුළුවන් how could I know? මම කොහොමද දන්නේ? මම කොහොමද දන්නේ? දැන් මම කොහොමද ඒක දන්නේ? ඒක කියනකොට මෙතෙන්ට පාවිච්චි කරන්න පුළුවන් වචනයක් තියෙනවා it. right? නැත්නම් that. how could I it? මම කොහොමද ඒක දන්නේ? ඊළඟට කියනවා how could I forget it? මම කොහොමද ඒක අමතක කරන්නේ? how could I forget it? මම කොහොමද ඒක අමතක කරන්නේ? ඒක මට ලේසියෙන් අමතක වෙන්නේ කියන්න පුළුවන්. නේද? මට වෙච්ච සිද්ධියක් මට හොඳට හෝ නරකට වෙච්ච සිද්ධියක් වෙන්න පුළුවන් ඒක. ඒක අපිට කියන්න පුළුවන් නේ මට නම් මම නම් ඒක කවදාවත් අමතක කරන්නේ ඒක නම් නේද? මම කොහොමද ඒක අමතක කරන්නේ? how could I forget it? right? ද වාක්‍ය රටාවක් ලස්සනට පාවිච්චි කරන්න පුළුවන්. එදිනෙදා කතා කරනකොට මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම දවසකට 5ක් 6ක්වත් අපිට කියවෙනවා. ඒක නිසා මේ වගේ දේවල් ප්‍රැක්ටිස් කරලා තියාගමු. ඊළඟට බලන්න. How could I finish this? How could I finish this? මම කොහොමද මේක ඉවර කරන්නේ? තනියම කොහොම මම මේක ඉවර කරන්නේද? මට කාගේවත් සපෝට් එකක් හම්බෙන්නේ නැහැ. ඉතින් මම කොහොමද මේක ඉවර කරන්නේ? අහන්න පුළුවන් ඉංග්‍රීසියෙන්. How could I finish this? මම කොහොමද මේක ඉවර කරන්නේ? තව එකක් බලමු. මේක කියනවා how could I මේක බලන්න පාවිච්චි කරන විදිය. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ තියෙන වාක්‍ය කොටස how could I කියන මෙන්න මේ වාක්‍ය කොටස තමයි දිගටම පාවිච්චි වුනේ. ඒකත් එක්ක අපි පාවිච්චි කරන ක්‍රියාපදය යෙදුවහම පස්සේ අපිට ඕන දේ කියන්න පුළුවන්. right? එතකොට ඔයාලට පේනවා ඇති how could I come කිව්වොත් මම කොහොමද එන්නේ? එතකොට මේ තියෙන කොටස තමයි මේ තියෙන්නේ. එතකොට මෙන්න ක්‍රියාපදයේ තියෙනවා verb එක. ඊට පස්සේ මෙතනින් එහා පැත්තට ඉතිරියක් තියෙනවා නම් අපි ඒකට කියනවා rest එක කියලා. වාක්‍යයේ ඉතිරි කොටස. right? මේක ලස්සනට පාවිච්චි කරන්න පුළුවන් වාක්‍ය රටාවක්. ඉතින් මගේ channel එකේ වීඩියෝ reach වෙන ප්‍රමාණය අඩුයි. ඉතින් ඔයාලට පුළුවන් නම් උදව්වක් විදියට මේක share කරලා දෙන්න. ඒ වගේම තව කෙනෙකුට මේ වීඩියෝ එක තවත් පේන්න නම් මේක බලන අය කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එතකොට තමයි වීඩියෝ එක උඩට එන්නේ. ලයික් කරන්න. එතකොට මේ වගේ පාඩම් තව ගොඩක් ගේන්න පුළුවන් මට. මොකද ඇත්තටම අපි වීඩියෝ එකක් කරනකොට ඒකට යම් අපි කියන අභිප්‍රේරණයක් ලැබෙන නම් මොටිවේෂන් එකක් ලැබෙන නම් ඔයාලගෙන් ලැබෙන මේ කමෙන්ට් එක ඒ වගේම ලයික් එක ගොඩක් වටිනවා. හොඳයි. එහෙනම් අපි ඊළඟ පාඩමෙන් ආයෙ හමු වෙමු.